හීට් එකනේ ගලලුනේ. එරි. මූණ එච්චර හරි නෑ. පිස්ස මේ තියෙන්නේ ෂෝක් එක. මේකේ නෙමෙයි බං මනමාලයක්. ඇත්ත. මොනට කරහටක්. කොහෙද මේකේ හීටරේ තියෙන්නේ? ඩ්‍රයිවරයක් කියන්නේ මං හලු වගේ. පිස්සු දානේ. මෙතන හීටරේ තියෙන්නේ මෙතන. මඩ මහත්තයා. හදිස්සියද? හදිස්සියක් නෑනේ. ඩකින්නේ හදලා දෙන්න. මොකද? හොයාගත්තද ලෙඩි? තාම මේ බලනවා. බහසුන්නේ ඒවත් හිටියනම් කියලා හදන්න තිබ්බා මේක නේද? ඒ උදන්නේ මගුලේ. උදන්නෙත් මන් දන්න ටිකම තමයි බං. මඩ මහත්තයා. හදිස්සියද? නෑනේ. හදිස්සියක් නෑනේ. හදලා දෙන්නම්. හරියන්නේ නෑ නේදයි. හරියන්නේ නැහැ කියලා බෑර මේක මේ වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? නෑ ඉතින් බලන්නකෝ. දුකී චවුලා වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගියන්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය හරින්නේ. සිකුරු මාරු වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිද? විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම්. නේදයි. අරුගේ රහකු බහැලා තියෙන්නේ. සුරුප්පු ඇදලාද කොහෙද? නැත්තම් මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි. උගේ රැවුල වැවෙන්නේ. ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි? වගේ? ඔව්. තමයි. එහෙමද? ඔව් මේ ගමේ ඔක්කොම දන්න. මේ ගමේ? ඔව්. මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ. නෑ. ඔව් වෙඩින් එකට කලින්. ඔව් මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙන උගේ. වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැලපෙන්නේ නැහැ ඌ. ඒක හරියන්නේ නැහැ නේද? මේ උට හම්බන් කරන්න බෑ. ඊමන මොඩ්. ඊනෝද සිරියව. මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙනවනේ. කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා, ගංජා ගහනවා, කසිප්පු ගහනවා, කුඩු ගහනවා. පුදුම කුඩු ගහILLන්නේ මල්ලි ඒක. මිනිස්සෙකුට පුළුවන්ද බං එහෙම කුඩු ගහන්න? කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන. ඕවා කතා කරන්න එපා. ඌනිගම් මේ පුස්ූලමෙක් වගේ පේන්නේ නැද මොකේ කැත විතර. නැත්තම් මට නෝක පිරිමේද්ද කියලා තකයි. පිරිමිෙක් නෙමෙයි. මීනි. මොකෝ හදිස්සිද?